ප්‍රාති ඔබ ඇතුලේ ඉන්නව නේද? මේ දොර ඇරපන්කො ඉක්මනට. ඇගේ සවනත ගැටුණු දේවිතාගේ හඬ හමුවේ ඇගේ දැස් ඊළඟ තත්පරයේම යවුනේ රුද්‍ර මතටයි. නමුත් ඔහුට නම් එම හඬෙහි කිසිදු වගක් නොමැත. ඒ මොහොනේ වූ සෙල්ලක්කාර ඉරියව් ඒ අයුරින්ම ඈ මතටම වැටී ඇත. නොසන්ඩාල දෙතොල් නැවතත් ඇගේ සියුමැලි දුතු ළඟට ලංවීමට මත්තෙන් ඈ ඔහුව තම දෙයත් වලින්ම තල්ලු කළේ ඔහු ගත වටා එතී ගිය පාදයත් ඔහුගෙන් මුදවා ගනිමිනි. රුද්‍ර දේවී ඇවිත්. ඇගේ පතන් මායිම් නොකළ ඔහු ඈ තෙතොල් මත තම දෑස් ගෙන යන්නට වූයේ ඈ හට සරදම් සිනහවක්ද සංග්‍රහ කරයි. ඔහුගේ ගත වටා වෙලී තිබූ දෙපා ඈ ඔහුගෙන් මිදෙව්වත් ඔහුගෙන් ඈ හට වෙන්වීමට කොහෙන්ද ඉඩක්. ඔහු තම දෙයත් වලින් ඇගේ බඳෙන් අල්ලවා ගත්තේ ඈ නොවැටී බේරීමට ඔහුගේ කෙලේ දෑත් වෙලා ගන්නා අතරවාරයේදීය. රුද්‍ර ප්ලීස්. දැන් නම් ඈ දෑස්වල කඳුළු බිඳු වාන් දැමීමට ඇත්තේ ස්වල්ප මොහොතක් පමණි. ඇගේ හැඬුම් හඬ මැද ඇගේ වීණා බඳ ඔහුට අතහැරී ගියේ ඇගේ පාද නැවතත් පොළොව තලයේ සිපගන්නා අතරවාරයේදීය. නමුත් ඔහුගේ තෙත් වූ අකීකර දෙතොල් පෙති ඇගේ කෙළ මත කෙටි සිපුමක් තබා ඈ තව තවත් දොරටුවට තද කරගත්තේ ඈ නැවතත් ඔහුගේ පහසට නතු කර ගනිමිනි. සිපුමෙන් නොනැවතී ගිය ඔහු ඇගේ ගෙල ටිකෙන් ටික උරා බොන්නට වූයේ ඇගේ සිහින් කෙඳිරිලි හමුවේ. රුද්‍ර. දැනටමත් ඔහුගේ පහසින් ඈ ඇවිලී අවසන්ය. ඒ හදවතේ වැයෙන පෙරහඬ ඔහුගේ සවනතටත් දැන් දැන් ඇසෙයි. ඔහුගේ කමිසයේ එල්ලි ඔහුගේ වාරු පැතූ ඈ දෙපා අඩපණව ගියේ ඔහුව තව තවත් තමා දෙසට ඇද ගනිමිනි. ඇගේ මොළය ඇගේ කතට දැන් දැන් නම් අවනත නැති හැඩයි. ඇගේ කිඳිලේ හඬින් වෙනදාට මත්වෙන ඔහු අද ඇගේ දෑංගිලි තම කමිසය මතින් ඈත් කර ඇගෙන් ඉවතට අඩි තැබුවේ ප්‍රාර්ථනාට උපහාසාත්මක සිනහවක්ද සංග්‍රහ කරයි. ඇවිලුනාට නිවන්න ඩැඩීට එන්න වෙන්නේ නෑ ප්‍රින්සස්. ඔය පනිෂ්මන්ට් එක මගේ ඇස් මඟ ඇරලා පැනලා යන්න හැදුවට. ඒ වතන් අවසන් වූයේ ඔහුගේ දෙනෙතින් වැසී ගිය දොරටුව පෙන්නෙන අතරවාරයේදීය. අමතක වූ යමක් මතක් වූ වාසේ ප්‍රාර්ථනා ගබඩා කාමරයේ දොරටුව ඉක්මනින් විවර කරන්නට වූයේ තම වෙවුලන තෑගිලි වලිනි. මොනවද බං ඔච්චර වෙලා ගියේ දොර අරින්න? මං වෙන කල්පනාවක හිටියේ දේවී, ඒකයි. උඹ ඉස්කෝලේ කාලේ දිව්ව මැරතන් කන්ද හැටියට මාත් ඒත් හිතුවා ප්‍රාතියෝ උඹට රුද්‍ර ඇත්තටම ආවත් දුවා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසයි ඒ ටික වෙලාවට හරි මගේ ඇඟේ ලේ ටික වතුර නොවී තිබ්බේ. උඹට කරදරයක් නෑ නේද? ඒක නෙවෙයි. කොහෙන්ද ඔය ෂූස් දෙකක්? ප්‍රාර්ථනාගේ වත මනාව පිරික්සූ ඈ විමසූයේ ප්‍රාර්ථනා තව තවත් තැති ගන්වමිනි. මේ ඒක මේ ගබඩා කාමරේ තිබ්බේ දේවී. දුවන් ඉද්දී කකුල් දෙක ටිකක් තුවාල වුණ නිසා මම මේ දෙක දාගත්තේ. ඒත් ඔය වගේ බ්‍රෑන්ඩඩ් ෂූස් දෙකක් මේ ගබඩා කාමරේ? හරි හරි. ඒව වැඩක් නෑ. ප්‍රාති උඹට ප්‍රශ්නයක් නෑ නේද? මම මේ මගේ අයිටම් එක ඉවර වුණ ගමන් දුවන් ආවේ උඹව හොයාගෙන. ඔබ කිව්වා වගේ ඔඩියන්ස් එකේ රුද්‍ර හිටියේ නෑනේ ප්‍රාති. ඌ උඹව හොයාගත්තේ නෑ නේද?
මිතුරියගේ වදන් සිහිවීමත් සමගම ප්‍රාර්ථනා පරති සුසුමක් වාතලයට මුදා හැරියේ හදවතේ දිව යන සිහින් හිරිය මඟ හැරීමට මෙනි. අනේ මන්දා මට තේරෙන්නේ නෑ ඇයි මං දේවිටත් මේ වගේ බොරුවක් කිව්වේ කියලා. ඒත් රුද්‍රයි මායි එච්චර වෙලා කපිටා කාමරේ හිටියා කියලා දැනගත්තොත් ඒකි උනත් මොනා හිතයිද? ඕවට උත්තර බඳිනවට වඩා හොඳයි මුකුත් උන්නෑ වගේ ඉන්න එක. ඈ තම දෑතිය රැඳී තිබූ පෙරදා රුද්‍ර විසින් ලබා දුන් කුඩා මල් වැටුණු ගවුම තම නාස්පුඩු අසලට ලං කරගත්තේ තවමත් සුවඳ දෙන ඔහුගේ විලවුන් සුවඳින් තම නාස්පුඩු පුරවා ගනිමිනි. ආ මේ ඉන්නේ පුංචි මැනිකේ. මං මේ කොට විලාවක ඉඳන් මැනිකට කතා කොරන්නේ. සද්දයක් නැති නිසායි මං මේ බලන්නත් ආවේ. ඒක නෙවෙයි මැනිකේ. මොකදයි මට ඔය ගවම සෝදන්න අමතක වෙලාවද ඕක ඔච්චර පුසුඹ කර කර බලන්නේ. කෝ දෙන්න මං ඕක සෝදන්නම්. ආ මේ ඔව් මේක මේ සෝදලාද නැද්ද කියලා මං මේ බැලුවේ සිරියා. ඒක එහෙනම් සෝදන්න. මොකද්ද මේ කලබලේ කාමරයට ආවේ? ප්‍රාර්ථනා ඈ දෑතේ වූ ගවුම ඉක්මනින් සයන මතට විසි කළේ තම කලබල දෑස්ද සිරියාගෙන් සඟවමිනි. අන්න විශාල් මහත්තයාලා ඇවිත් පුංචි මැනිකට කතා කොරනවා. මං ඒකයි මේ තකහනේ මැනිකව හොයන් ආවේ. හරි සිරියා මං පල්ලහැට යන්නම්. අර ඇඳපු ඇඳුම් ටිකත් එක්ක අර ගවුමත් සෝදන්න එහෙනම්. දොරටුව වැසෙන හැඩ අසනවත් සමගම ඈ තම දෑතින් ලය මඩල තදින් මිරිකා ගත්තේ සිතේ වූ නොසන්සුන් භාවයද සමනය කර ගැනීමේ අටයෙනි. ඇත්තටම ඇයි මට එයාගේ සුවඳ? තව පොඩ්ඩෙන් මගේ බෙල්ල මිරිකලයි ඒ මනුස්සයා මාව මරන්නේ. ඒ මදිවට එදා මට කරදර කරන්නත් ගියා. ඒ ගවම කොහින්ද පිරිමි විතරක් ඉන්න එයාලක් ගෙදරට ඇත්තට. අනිවාර්යෙන් එයාගේ කෙල්ලෙක්ගේ වෙන්න ඇති. මටත් පිස්සුනේ ඔය වගේ නොසන්ඩාලයෙක් ගැන හිතන්නේ. මාත් එයාගේ අනිත් කෙල්ලෝ වගේමයි කියලා වෙන්න ඇති හිතන්නේ නැත්තේ. එයත් විශාල් අයියා වගේම තමයි ෂික්. සිතට දැනෙන අමුතු වේදනාවත් සමගම ඈ තරප්පුපල ඉක්මනින් බැසගත්තේ ආලින්දේහුන් පියාට මෙන්ම විශාල් වෙතටත් දෑස් යා කරමිනි. ප්‍රාති අපි ඡන්ද වැඩ ටික ගැන කතා කරන්න ඔයාලගේ ඉස්කෝලේට යන්නයි ඉන්නේ. අම්මට කියන්න අපි දැන් යනවා කියලා. මම මේ කතා කරා එයා නැති පාරයි ඔයාගෙන් අහන්න මම සිරියාව ඒ පැත්තට යවුවේ. ආ හරි අප්පච්චි මම බලන්නම් අම්මව. ඉස්සල්ලා නම් වත්ත පැත්තට යනවා දැක්කා. මේ දවස්වල පොල්ගස් ටිකේ ගෙඩි කඩන්න ඕනි කීනේ හිටියේ. ඒක බලන්න යන්න ඇති. මං පොඩ්ඩක් බලලා එන්නම්. ප්‍රාර්ථනා විශාලකින් දෑස් මක හැරමින් ඇදුනේ නිවස පිටිපස වූ පොල් ඉඩම වෙතට වුවත් මවගේ ඡායාවක්වත් ඈ නෙතු ගැටුනේ නම් නැත. සමහර විට මං එද්දි අම්මා සිරියත් එක්ක වලව්ව පැත්තට යන්නත් ඇති. ආ අර තියෙන්නේ පූර්ව ළඟ කිව්ව කබඩා කාමරේ නේද? ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් හරි. පූර්වා ගැටබෙරේ පරිස්සමට තිබ්බද දන්නෙත් නෑ. ඕකිගෙත් හරි කලබලේනේ. ප්‍රාර්ථනා ඉක්මනින් ඒ දෙසට අඩි තැබුවත් ඇගේ දෙපා සැනකින් කාමරයට අඩි ගණනක් මෑතින් නතර වූයේ සවනට ඇසුණු හැඬුම් හඬත් සමගිනි.
ඒ ඇගේ මවගේ හඬ බවට නම් සැක නැත. ඒත් ඇයට හැඬීමට යමක් සිදු වූයේ නැති බව නම් ඈහට විශ්වාසයි. අද නැන්දා එක්ක අම්මා රණ්ඩුවට ආපු නිසාද මන්දා අම්මා අඬන්නේ. ඒ වෙලාවෙ ඉඳන් අම්මත් කොහොමත් හරි අමුතුයිනේ. කවදාවත් තරහ ගන්නේ නැති එයා සිරියටත් බැන්නා. කොයිකටත් ඇතුළට ගිහිල්ලා බලමුකෝ. අප්පච්චිත් අම්මා එනකම් බලන් ඉන්නවා ඇතිනේ. අම්මේ. ගබඩා කාමරයට අඩි කිහිපයක් මත්තෙන් ප්‍රාර්ථනා තම හඬ අවදි කළද ඇගේ හඬත් සමග ඇති වූ මවගේ ගැස්ම නම් ඈ නෙතු විසල් කිරීමට සමත් විය. රම්‍යාගේ දෑතේ වූ යමක් ඈ මතින් බිමට පතිත වෙනවා දුටුවත් ප්‍රාර්ථනා ඒ නොදැක්කාසේ පසු වූයේ මව වෙතට සුහදශීලී සෙනහවක්ද සංග්‍රහ කරමිනි. අම්මේ අන්න අප්පච්චි ඔයාව හොයනවා. ඡන්දෙ වැඩ බලන්න ඉස්කෝලේ පැත්තට යනවලු. ආ හරි ප්‍රාති මේ මං පොඩ්ඩක් වත්ත පැත්තට ඇවිල්ලා මේ තොර ඇරලා වගේ තිබ්බ නිසා පොඩ්ඩක් බලන්න ආවා. මං එහෙනම් යන්නම්. අප්පච්චිත් බලන් ඇතිනේ. ප්‍රාර්ථනාද මග හරිමින් ඉක්මනින් අඩි තබමින් වලව්ව දෙසට පියමැන රම්‍යා දෙස ප්‍රාර්ථනා බලා සිටියේ පුදුමේනි. ඈ යන මගත් තම දැස්සේ වූ කඳුළු බිඳු ඔසරි පොටින් පිහිදෙන අයුරු ප්‍රාර්ථනා නෙතු ගැටුනේ එවිටයි.